ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1988 ආපු පාස් පේපර් MCQ එකක්. මේකේ අපෙන් අහනවා ක්ෂමතාවයේ මාන මොනවද කියලා තමයි අහන්නේ. දැන් ක්ෂමතාව අපි P කියලා ගත්තොත් ක්ෂමතාවගේ අර්ථ දැක්වීම තමයි කාර්ය බෙදීම කාලය. ඕකනේ අර්ථ දැක්වීම. ඒතර කාර්ය ලියන්න පුළුවන් බලය වැඩි කිරීම විස්ථාපනය. කාලය අපි T කියලා ගමු. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ තුන් දෙනාට මාන ආදේශ කරා නම් ක්ෂමතාවේ මාන හොයාගන්න පුළුවන්. ඒතර බලයේ මාන අපි දන්නවා MLT ඍණ 2යි. විස්ථාපනයේ මාන කියන්නේ දිගක්නේ. එතන ඉන්නේ L ම තමයි. කාලය කියන්නේ T. මේක සුළු කරාම එනවා M මෙතන එළු ගුණ කරාම L වර්ගය. මේ T උඩට ගියාම එනවා T ඍණ 3 කියලා. එහෙනම් ක්ෂමතාවේ මාන එනවා M L වර්ග T ඍණ 3 කියලා.